හලෝ දිලංක BHH ඔව්. වගේ කන්ටැක්ට් එක මම ගත්තා මේ පීටර් අල්මේද මම කතා කරා. ඔව්. පොඩ්ඩක් මේ දවස් ටිකේ බිසි එයා. ඉන්න මට සැටර්ඩේ මේ ගන්න කිව්වා පොඩ්ඩක් මගේ ප්‍රොජෙක්ට් එක දාන්න කොහොමද කියලා. ඒකේ යන හරි. ප්‍රොජෙක්ට් එක ඔයාලට මේ වෙලාවේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන් ෂෝකේ. මේ ඒකේ කරන්නේ දැන් මෙහෙමයි. දැන් අපි මගේ ටාගට් එක තියෙන්නේ 1 බිලියන් ජොබ්ස් හදන්න. හරි. ඒ කියන්නේ ලෝකේ දැන් බිලියන 8ක් ඉන්නවනම් 8.0 ගාණක් ඉන්නවා කියන්නකෝ. ඔව්. දැන් එච්චර ලොකු ටාගට් එකක් තියාගන්න ඕනේ. එතකොට මං දන්නේ 1 බිලියන්ම සෙට් කරේද කියලා. නමුත් අපි එහෙම රෆ්ලි හිතමුකෝ ඒ ගාණ කියලා. ඔව්. එතකොට මං ස්ටාර්ට් එකක් ගන්න බෑ. කොහෙන් හරි පොඩි ඇටෙන්ෂන් එකක් ගන්න එපා. ඒකට මම කරන්න හිතන් ඉන්නේ ඉස්සලා රුවන්වැලි මාසය ගාවට දැන් මේක තියෙනවා තුනක්. එකක් තියෙනවා ගිවර්ස් කියලා එකක් තියෙනවා. එකක් තියෙනවා මේකර්ස් කියලා තියෙනවා. අනිත් එක තියෙනවා ටේකර්ස් කියලා. හරි. එතකොට රුවන්වැලි මහසෑය ගාවට අපි 10000ක් ගිවර්ස්ලා එකතු කරනවා. ඒ කියන්නේ ගිවර්ස්ලා කියන්නේ පොලිමේ ගිහිල්ලා උදේ පාන්දර 5ට එන්න ඕනේ ඒගොල්ලෝ. හරි. ඒගොල්ලෝ ඊට පස්සේ අර ජයශ්‍රී මහබෝධිය වැඳලා මේ අතන මේ රුවන්වැලි මහසෑය වන්දලා එතන වීඩියෝ බ්‍රෝඩ්කාස්ට් එකක් අපි ලයිව් යනවා. හරි. ඊට පස්සේ එතන මේ අර මම අර මිරකල් බොටල් කියලා අපි රතන සූත්‍රය කියලා එතන බොටල් එකක් ප්ලේ කරනවා. හරි. ඒක අරගෙන ඒක ඔක්ෂන් කරලා තමයි තව ඉන්නවනේ ටේකර්ස් කියලා කට්ටිය. ඔව්. ඒ කියන්නේ දැන් 10000ක් කට්ටිය සෙනග ඉන්නවා කියන්නකෝ. ඒගොල්ලෝ මේ එක්කෙනෙක් ඉන්න පුළුවන් කෑම වේලක් හොයාගන්න බැරි මිනිස්සෙක් ඉන්නවා. ඒ වගේ තව කෙනෙක් ඉන්නවා එදිනෙදා රෝග වෙලා කීයක්වත් නැහැ. එතකොට දරුවෙක් සලකන්නේ නැති එක්කෙනෙක්. ඒ වගේ කට්ටිය තමයි අපි 10000ක් තෝරන්නේ. හරි. ඒ 10000 එතන ඒ ලිස්ට් එකේ ඉන්නවා. හරි. ඒ ලිස්ට් එකේ ඉන්නවා. ඒගොල්ලන්ට එතකොට දවසට 1500ක් වැටෙන විදිහට තමයි අපි සෙට් කරන්නේ. හරි. හරි. ඊට පස්සේ අතන ටේකර්ස්ලා ඉන්නවනේ. ඔව්. අනිත් පැත්ත කට්ටිය. ඔව්. මේගොල්ලෝ එක්කෙනෙක් සිලෙක්ට් කරලා තව ඒ වගේ අමාරු එක්කෙනෙක් මේගොල්ලෝ අපිට ලිස්ට් එකෙන් දෙන්න ඕනේ. දැන් ඔය දන්නකෝ පිළිකා රෝගයක ඉන්නවා කියලා. ඔව්. එයාට කෑම කන්න එහෙම අනම්මනකට සල්ලි නැහැ. මෙයා එතකොට සිලෙක්ට් කරලා අරයට වෙරිෆයි කරලා දුන්නට පස්සේ එතකොට අපිට ෂුවර්නේ මෙයා අඩුපාඩුවක් තියෙන කෙනෙක් කියලා. ඔව්. ඔව්. තව එතකොට පූස බල්ලෝ වනම්මනම් ඒ සත්තුන්ට කෑම දෙන වැඩසටහනක්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් ගොඩක් තියෙනවා. ඒකට 1500ක් අපි දෙනවා. එතකොට 1500 මේ පැත්තෙන් එනවා අර පැත්තෙන් 1500ක් එනවා. දැන් හැමදාම එනවට 1500ක් ඒගොල්ලන්ට දෙනවා. හරි. එතකොට දැන් මේකේ දැන් මේ බිස්නස් මොඩල් එකක් තියෙන්න බෑ. වැටෙනව නැත්තම් බිස්නස් එක. ඔව්. එතකොට මම අර ඔක්ෂන් කරන එකෙන් කරන්නේ බොටල් එක ඔක්ෂන් කරලා එතනින් ගානක් හොයා ගන්නවා ඉස්සෙල්ලා. ඔව්. එතකොට දැන් අපි ඉස්සෙල්ලා මේකට යන්නේ ටිකට්ස් කියලා. එක ටිකට් එකක් $5. ඒ කියන්නේ 1500යි. ඔව්. ටිකට්ස් අපි පබ්ලික් කට්ටියකින් ටිකට්ස් වලට සල්ලි එකතු කරනවා. දැන් ඔය දන්න ලංකාවට සුද්දෝ එනවා කියලා මිලියන 30ක්. ඔව්. අපි 3000ක් ඉන්නවා ට්‍රැවල් ඒජන්ට්ස්ලා. ඒ කියන්නේ මේ ටුවරිස්ට්ලා ඉන්න 3000ක්. ඒගොල්ලන් ගෲප් එකකට කතා කරලා ඒගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කියලා අපිත් කියනවා. ඔව්. ඒ වගේ ස්පොන්සර්ස් ගන්න පුළුවන් තැන් වලට $5 $10 අපි ෆන්ඩ් කරගන්නවා. එතකොට මේකේ අරමුණ තියෙන්නේ එතකොට මේ පිළිකා රෝගීන් ඉන්න කට්ටිය ඉන්නවා නම් ඊට පස්සේ අරක ප්‍රේ කරාට පස්සේ ඊට පස්සේ පොඩි බුද්ධ ආගමේ කට්ටියයි කතෝලික කට්ටියයි හින්දු කට්ටියයි මුස්ලිම් කට්ටියගේ ඔක්කොම කරන ප්‍රේයර් එකකුත් පස්සේ කරනවා එතන ඉඳගෙන. ඒක ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරනවා අපි මේ Facebook YouTube එකෙන් කරනවා. එතකොට ඒකටත් සහභාගී වෙන්න පුළුවන් කට්ටියට. වැඩ කරනවා කියන්නකො කවුරු එක්කනේ වෙන තැනක ජොබ් එකක් කරනවා කියන්නකො. එයාට 5ට ආවට පස්සේ ආයෙත් එයාට යන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔක හරි ගියොත් අපි හවසත් 5 ඉඳන් 6 වෙනකන් ආයෙ තව ප්‍රෝග්‍රෑම් එකක් කරනවා එතන වුණා මාසෙයි. ඕකට මේ අර ඔය ටේකර්ස්ලා ඉන්න කට්ටිය උනම් මේ කමියුනිටි එකක් හදන්න පුළුවන්. අර මේ ඔය කමියුනිටිස් තියෙනවා නාසයිෝඑම් කියලා. ඔව්. මේ කමියුනිටිස් තියෙනවා. ඒතකොට එයාට $5 පේ කරන්නේ නැත්නම් එයාට ඩොනේෂන්ස් දෙන්නේ මේ සයිට්ස් තියෙනවා. හැබැයි 12% විතර යනවා එයාලගේ මේ ප්ලැට්ෆෝම් ෆී එක.
ඔව්. දැන් අපි පාවිච්චි කරනවා ඒක ඔය අපේ කමියුනිටිස් වලට. ඒ කියන්නේ අපි දැන් ඔය අපේ එකක් තියෙනවා බිස්නස් ප්ලෑන්ස් දෙන. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ මොටිවේෂන් ප්‍රෝග්‍රෑම්ස් යන එක. අර ඔව්. ඔය වගේ තමයි. ඒ කියන්නේ ලංකාවේ ඔය කට්ටිය මොටිවේෂන් ප්‍රෝග්‍රෑම්ස්. ලංකාවේ වගේ එතකොට මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් පිටරට කට්ටිය මේකට සම්බන්ධයි. එතකොට අර නෑ ලංකාවේ විතරයි. ලංකාවේ විතරයි කියන්නේ ලංකාවේ විතරයි. ලංකාවේ මේ මොටිවේෂන් ස්පීකර් කෙනෙක් ඉන්නවා. එයා තමයි කරන්නේ ඔක්කොම. ඔව්. දැන්ට අපි දැන් පටන් ගන්න දවස් 4ක් වගේ දැන්ට $350ක් විතර ඒ කියන්නේ මෙම්බර්ස්ලා 50ක් විතර ජොයින්ලා ඉන්නවා. ඒක අපි තියෙන $3.5යි මේ මෙම්බර්ෂිප් එක මාසෙට. ඔව්. අවුරුද්දට ගත්තොත් $35යි. කොහොම හදාගෙන අර $35 ගොඩක් අය අවුරුද්දේ වැරන් තිබුණා මාස 3ම වැරන් තිබුණා. ඔව්. ඕනනම් ඉතින් අරකටත් මේ ඒවයි කමියුනිටි එකක් හැදුවා. ඒතකොට අර ලේසිය තියෙන්නේ වෙනම එයාට කමියුනිටි එකක් හැදෙනවා. ඒතර පේ කරන කට්ටිය හැම මාසෙම පේ කරන්නත් ඕන. ඔව්. එතකොට ඇතුළේ ඉන්නවනේ ඒතකොට කට්ටිය. ඔව් දැන් ඒක සාමාන්‍යයෙන් මේ දැන් වර්ක් කරන කෙනෙක් යනකොට සාමාන්‍යයෙන් ලක්ෂකමාරක ලක්ෂ විතර පඩියක් ගන්න එක්කෙනෙක් එයා රුපියල් 3000ක් ඩොනේට් කරන්න කැමති නම් ඒක හැමදාම ගෙවෙන විදිහට දාන්න පුළුවන්. පුළුවන් අර කාඩ් එක ඇඩ් කරලා තියන්න පුළුවන්. ඔව් කාඩ් එක හරියට. එතකොට ඒක පේමන්ට් ගේට්වේ එක හදන්න පුළුවන් නේද? මේ බ්ලොක් චේන් වලට හදන්න පුළුවන් නේද? මේවා වලින් මේ USDT වලින් බෑ ඒ ප්ලැට්ෆෝම් එකේ බෑ. ඒකේ පුළුවන් කාඩ් පේමන්ට් විතරයි. ඒකේ කාඩ් පේමන්ට් විතර හදන්න පුළුවන්. ඔව් ඒකේ තියෙන කාඩ්ස් විතරයි. අර වගේ එකක් කරනවා නම් account එකකට වගේ දාගන්න පුළුවන් අපිට. ඔව් දැන් අපිත් කරනවා ඒක. දැන් ඔය ලංකාවේ සමහර කාඩ්ස් වැඩ කරන්නේ international payments enable විතරයි වැඩ කරන්නේ ඒ platform එකට. එතකොට සාමාන්‍ය ලංකාවේ ගත්තොත් 3-4ක් විතර වැඩ කරන්නේ. ඔව්. එතකොට අපි කරන්නේ අපි වෙනම bank account එකක් හදලා එයාලෙන් සල්ලි transfer කර ගන්නවා අපි. transfer කරන අපේ credit card එකක් තියෙනවා. අපි පාවිච්චි කරන එක. ඒ කියන්නේ ඒ account එකට හදුවා අපි ඒක link කරනවා එයාගේ account එකට. හැබැයි ඒක කරන්නේ අවුරුද්ද package එකට විතරයි. අවුරුද්ද package එකට විතරයි ඒක කරන්නේ. ඔව් නැත්නම් මාසයක් ගානේ හැම මාසෙම දාන්න ගියාම ඉතින් අපිට බලන්න බෑනේ. බලන්න බෑනේ නේද? ඔව් අවුරුද්ද එකක් දාගන්න. ඒතර අවුරුද්දට පෙරේසරේනේ අපි චෙක් කරන්නේ. ඔව් දැන් මෙහෙම දැන් ඒ 10000ටයි අර එහා පැත්තේ 10000ටයි දවසට ඕනේ කෝටි 3ක් එතකොට. ඔව්. ජෙට් එක. ඔව්නේ. ඔව්. ලොකු ගාණක් යනවා. එතකොට ඒ කෝටි 3 ගාණ අඩුම ගානේ කෝටි එකමාර ගාණ ඒ ගාණ එකතු වෙන්න ඕනේ අරගොල්ලන්ට සතියේ සතිපතා ගෙවන්නේ. ඔව්. ඒ කියන්නේ එකතු වුණාට පස්සේ අර මේ ගිවර්ස්ලාට ගෙවන්නේ සතිපතා. ටේකර්ස්ලාට ඩේලි ගෙවන්න ඕනේ. දැන් දානයක් හරි මොකක් හරි දෙනවා නම් දවස් 7ක්ම සැලසුම් කරලා තමයි ප්ලෑන් කරලා තමයි ඒ ගාණ එකතු කරලා තමයි ඊට පස්සේ ඒක පටන් ගන්න. ඔව් ඒක තමයි. ඔව් ඒක තමයි. දැන් අර platform එකේ හැම මාසෙම සති දෙකකට සැරයක් දුරදී අපිට ගන්න පුළුවන් සල්ලි. ඔව් සතියකට සැරයක් තමයි ගන්න. දැන් ඔය හිතන්නකෝ එකමාරක් අනේ එකමාරේම එතකොට 7ක් අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. ඒ 7 හදාගෙන අරගොල්ලන්ට ටේකර්ස්ට මේ ගෙවන්න අනිවාර්යෙන් සෙට් කර ගන්න ඕනේ. ගිවර්ස්ලාට හම්බෙන ගානෙන් බෙදලා තමයි දෙන්න වෙන්නේ. ඔව් මට ඉතින් අර platform ටික වර හදලා දෙන්න පුළුවන්. ඒ ටික හදන්න පුළුවන් නේද? ඔව් ඒ ටික වර නමත් එක්ක ඒ ටික මට බලලා දාලා තියන්න ලෝගෝ එකයි ඒව තියෙනවා නම්. ඔව්. ඒකට මේ platform එකට ඒතර platform fee එක යනවා 12%. ඒ කියන්නේ 8%ක් යනවා platform එකට 4%ක් යනවා එයාලා transaction fee කියලා. ඒක ඕනනම් මෙහෙමයි. ඒක අපිට කරන්න බෑද? අපිට මැනුවල් අපේ එකක් හදාගන්න බෑද? අපේ ගේට්වේ එක. පුළුවන් අර ඒකේ තියෙනවා දැන් ඔය YouTube live යන ඒවා එහෙම ඔක්කොම ඒක දැන් මේක ඒතකොට. අර ඒ කියන්නේ live යන ඒවයි අපි තුමුකෝ මොන හරි දැන් හිතනවා කැම දෙන එකක් ඔක මේ වීඩියෝ කරා කියලා. ඒක අර හොඳ නෑනේ අනිත් එක්කිනාට. ඔව්. දැන් ඒතකොට ඒ වගේ ඒවා අර කමියුනිටි එක ඇතුළේ දැන් මේ ඒතකොට එයාලට විතරයි ඒක බලන්න පුළුවන්. සල්ලි ගෙවුවාට විතරයි බලන්න පුළුවන්. සල්ලි ගෙවුවාට විතරක් බලන්න විදිහට හදන්න තමයි එහෙම. එතකොට එයාට ෆොටෝ එකක් ඇඩ් කරන්න හදන්න පුළුවන්නේ. දවසට මෙච්චර මේ ප්‍රමාණයක් මෙයා මේ කරා කියලා එතකොට වෙරිෆයි වෙන්නත් ෆොටෝ එකක් එයාට ඇඩ් කරන්න විදිහට දාන්න පුළුවන්. පුළුවන්. ඒ ඔක්කොම ඒතකොට තියෙනවා. ඉතින් ඔය වගේ platform එකක් හදන්න අපි හදන්න කිව්ව සාමාන්‍ය 5-6 මිලියන් වගේ යනවා. ඒ ඉතින් අපරාධින් ඒ කියන්නේ තියෙන platform එකට අනේකද හොඳයි කියලා කියන්නේ. ඔව් තියෙන එකක් පාවිච්චි කරන එක ලේසි. අර අනිත් ඔය security එකක් තියෙන ඔක්කොම තියෙනවනේ. ඒගොල්ලන් ගාන ගෙව්වට ඒක පාඩුවක් වෙන්නේ නැහැ කියලාද කියන්නේ? ඔව් ඒ කියන්නේ මෙහෙම ඉතින් ඒ 112 ඕනනම් අනිත් පැත්තට එවන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි $5යි නම් දැන් $5ක් ගත්තොත් අපි උදාහරණ $10 කියලා 10ක් ගත්තොත් 112ක් කියන්නේ $12ක් නේ. ඔව්. ඒතකොට 12ක් කැපිලා අපිට එන්නේ 88යිනේ. ඒක ඕනනම් අනිත් පැත්ත හදන්න පුළුවන්. ඒතකොට අනිත් පැත්ත කියන්නේ මේ කමියුනිටි එක පේ කරන කෙනාගෙන්. එතකොට එයාට ඇඩ් වෙනවා මේ 112ක්. එතකොට එයා ගෙවන්න ඕනේ 112ක්. එයාත් ගෙවන්න ඕනේ ඒ ගාන නේ. ඔව් එක්ක ඒ පැත්තට දාන්න පුළුවන් නැත්නම් අපේ පැත්තෙන් ගෙවන්න පුළුවන්. ඒක කැමති විදිය.
ඒ platform එකට මේ join වෙන එක්කනට ඒ විදිහට මේ set කරන්න පුළුවන් නේ. ඔව් ඔව් ඔව්. ඒ වගේ හදපු program එකක් ඔයාලගේ තියෙනවා කිව්වනේ. ඔව් අපි දැන් අපි එකක් පටන් ගන්න දවස් 7ට $350ක් වගේ ඒක දැන් 350 හැම මාසෙම එනවා ඉතින්. මේක පොඩ්ඩක් ඒතකොට publicity එක ගන්න ඕනේ අර මේක මේ කියන්නේ spiritual පැත්ත ටච් වෙන විදිහට යන විදිහට වැඩකුත් එක්කනේ යන්නේ. ඔව් අනිත් එක හිතන පේ කරලා ඉන්න කට්ටියට යාට වෙන මොනවා හරි දෙනවා නම් මොනවා හරි ඒ කියන්නේ මොනවා හරි හම්බෙනවා නම් ඒ දේවලුත් අර ඇතුළේම දාන්න පුළුවන්. ඔව් ඒක තමයි දැන් අර ගොම්ම කේස් එක තියෙන සල්ලි. ඒකේ තව අනිත් එක අපි තුන් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා ලොකු ප්‍රෝග්‍රෑම් එකක්. ඔව්. ඒතකොට අපිට ඒකේ ඉවෙන්ට්ස් කියලා එකක් තියෙනවා. ඒතකොට ඒක දාලා ඉවෙන්ට් වලට වෙනම ටිකට් ප්‍රයිස් දැම්මේ. membership එකට අමතරව. හරි. ඔව් මගෙත් වැඩ ප්‍රොජෙක්ට් ගොඩක් තියෙනවා දැන් මේ පළවෙනි එක කියන්නේ මේක ඩිජිටල් ආම්ස් කියවින් කියලා ප්‍රොජෙක්ට් එක තමයි මේ මම කිව්වාට. ඒක තමයි අර කට්ටියට ඒක ඩොනේටර්ස් මේකර්ස්ලා සල්ලි ටිකට්ස් බුක් කරනවා ගිවස්ලා එතනින් ඇවිල්ලා වොලියුමෙන් ඇවිල්ලා ඒගොල්ලෝ එතන ආශිර්වාද කියන්නේ මේක අර කුසලයක් හරි අපි දානයක් හරි දුන්නට පස්සේ මොකක් හරි එකතු වෙනවා කියලා අපි හිතනවානේ. ඔව්. ඒ ධර්මයේ අර එකතු වෙනවානේ ඒකේ ශක්තිය. ඒ ශක්තිය එකතු කරලා තමයි ඒ ශක්තිය එකතු කිරීමේ බලෙන් තමයි අර හීලින් එක කරන්නේ. ඔව් ඒක තමයි මට බලලා කියන්නේ බිලීව් කරන එක්කෙනට අර වගේ තැනකට එකතු කරලා මොකද වටපිටාවේ කට්ටිය දැන් හාමුදුරුවෝම 10000ක් අපිට ගෙන්නන්න බෑනේ මොකද ආරක්ෂාව දෙන්න බෑනේ. ඔව් මම ඒකයි අර වගේ සිලෙක්ට් කරලා ඒ විදිහ ගත්තේ මොකද එතකොට දැන් ඒගොල්ලන්ට 5 වෙන 6 වෙනකම් වගේ ටයිම් එක දුන්නාට පස්සේ එන්න පුළුවන් නේ. ඒ ජොබ් එකක් හරි හදිස්සිය කරනවා නම් එයාට ඒ ටයිම් එකෙන් පස්සේ යන්නත් පුළුවන් පොඩි කට්ටිය ඉස්කෝලේ දාන්න යන්න පුළුවන් එහෙම යන්නත් පුළුවන් නේ. ඔව් මට බලලා කියන්න මේ platform එකේ සාමාන්‍ය දවසක් වගේ යද්දි හදාගත්තයි. හදාගත්තයිනේ. ඔව් දවසක් වගේ සම්පූර්ණ ඔක්කොම ප්‍රයිසින් ආරම්භය දාලා. එතකොට මට තව ඕනේ විශ්වකර්ම සහ අර මේ ප්‍රමුඛ ටීවී එකයි අරගේ පොඩි මේකක් ආවා ගන්න. මේක මම කරනවා කියලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා සාර්ථ්‍ය සහයෝගය දක්වන්න කියලා පොඩි ප්‍රොමෝෂනල් එකක් ආගන්න ඒගොල්ලන්ගේ වීඩියෝ එක කරගන්න පුළුවන් වේද? ඒකේ සහයෝගයක් දක්වන්න කියන මට අයිඩියා ගන්න මොකක් වගේ එකක්ද කියන්නේ? ඒ කියන්නේ දැන් මම මෙහෙම වැඩසටහනක් කරනවා රටේ ණය වෙලා ඉන්නවා අපි මෙච්චර ප්‍රමාණයක්. අපි මෙහෙම රට මේ වගේ පූජා තියෙන ස්ථාන වැඩි පූජා පවත්වන්නේ නැතුව අඳුර තියලා තියෙනවා. ඒ හින්දා ඒක අඳුර තියලා තියෙන හින්දා ලංකාවට ආශිර්වාදාත්මක ගතිය මදි වෙනවා. ඒ හින්දා රටේ තියෙන ණය තත්ත්වය ගෙවෙන්නයි රටේ තියෙන දෝෂ ටික අයින් වෙන්නයි මේකට සම්බන්ධ වෙන්න කියලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකුත් කරනවා. ඊට පස්සේ ඉස්සරහට මේ තියෙන ප්‍රෝග්‍රෑම් වැඩසටහන ටිකත් ඔක්කොම දාලා මේ ටිකට ජොයින් වෙන්න කියලා මේ කියන්නේ කට්ටිය මේක සල්ලි එකතු වෙන මාර්ගයක් එකතු වෙන පොඩ්ඩක් ප්‍රොමෝෂන් කරගන්න. මෙච්චර ගාණක් ඩොලර් 5 මෙච්චර ගාණක් දාන්න කියලා කට්ටිය එකතු කරගන්න. ඔව් මට බලලා කියන්නේ ඉතින් ඒක එහෙමනොත් මේ කාට හරි කියලා තමයි වීඩියෝ එක හදාගන්න වෙන්නේ නේද? නෑ වීඩියෝ එක දැන් අපිට ගිහිල්ලා කතා කරලා ඒ වගේ කරන්නත් පුළුවන් නේද? ඔව් ඒක මට තේරුන්නේ නෑ. දැන් මම ගිහිල්ලා වීඩියෝ එක කවුරු එක්කනේ මගෙන් අහන විස්තරය කියන්නත් ඔව් පුළුවන්. එහෙම හදන්න ඒක සාමාන්‍ය ඒ වගේ වීඩියෝ 75000ක් විතර නේද ගන්න ඒගොල්ලෝ? ඔච්චර නේත් නෑ මේ ඔය channel එකකින් කරොත් නම් ඔය එහෙම කරගත්තේ නැත්නම් ඔය ආප කරනවා නම් ඔය announce කරනවා ඉන්නේ. ඔව්. announce කරන කෙනෙක්ට කතා කරලා කැමරාවක් දාලා රෙකෝඩ් කරගත්තා ඒක. කැමරාවක් දාලා රෙකෝඩ් කරගත්තා ඒනේ. ඔව්. නෑ මට අර ෂෝ මනි පෙන්වන්න ඕනේ මෙච්චර ප්‍රමාණයක්කින් ගත්තොත් ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් 100,000 කියලා 100,000 කියන්නේ කොටි 3ක් නේ. ඔව්. කොටි 3 බැංක් එකෙන් අරන් ඇවිල්ලා මේසයක් උඩ තියලා ෂෝ මනි පෙන්වන්න ඕනේ මම මේ වගේ ප්‍රමාණයක් මෙච්චරයි නම් ලංකාවට මෙච්චරක් තියෙනවා කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න විදිහට පෙන්වන්න ඕනේ මෙච්චර ප්‍රමාණයක් වෙනවා කියලා. තේරුණාද? ඒක ෂෝ මනි පෙන්වන්නත් ඕනේ ඊට පස්සේ දැන් අර මේ මම අර එනවුන්සින් කරන මල්ලි කෙනෙක් ඉන්නවා. එයාලගේ වීඩියෝත් තියෙනවා. කට්ටියක් ඉන්නවා. ඔව්. මේ ඔය මොනවාද ඔය ඩ්‍රෝන් ෂොට් ඕනනම් ඒවත් ගන්න පුළුවන්. මම එයාගේ නම්බර් එක දෙන්න පොඩ්ඩක් කතා කරලා බලන්න කතා කරලා අහන්න මේ මෙන්න මේ වගේ විදිහට කතා කරනවා මේ කොච්චර මේ යාට එනවුන්සින් කරන්න තියෙන කොට ඔයාගේ ප්‍රශ්න අහන්න තියෙන්නේ කවමනේ කීයක් වගේද කියලා. එතකොට දැන් අපිට අරගොල්ලන්ට කතා කරාට පස්සේ ඒගොල්ලෝ නම් ඔව් මේ මට පොඩ්ඩකින් මට කෝල් එකක් කියලා මම ගන්නවා. රයිට් හරි.